ඔයා නිකමටවත් හිතුවද ව්‍යාපාරය කියන වචනෙට ගොඩක් තේරුම් ලංකාව ඇතුලේ භාවිතා වෙනවයි කියලා. පළවෙනි එක තමයි මගේ ව්‍යාපාරයේ තියෙන්නේ කොටුවේ කෙනෙක් කියන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි ශ්‍රමදාන ව්‍යාපාරයකට ගියා. තුන්වෙනි එක තමයි අවිහිංසාවාදී ව්‍යාපාරය ඉන්දියාවේ තිබුණා. සර්වෝදය ව්‍යාපාරය ලංකාවේ තිබුණා. තාමත් තියෙනවා. ඉතින් මේවා එකිනෙකට වෙනස් භාවිතයන්. එතකොට ඉංග්‍රීසි වලින් කියන්නේ බිස්නස්ද? ඔන්න මගේ ප්‍රශ්නේ. ඒකෙදී අපි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම. ලාභ ලැබෙන ව්‍යාපාරයකට බිස්නස් කියලා. ඒ වගේම කෙටි වෙලාවක් ඇතුළත කට්ටියක් එකතු වෙනවා නම් ශ්‍රමදාන ව්‍යාපාරය, සීල ව්‍යාපාරය වගේ කියන්නේ. අන්න ඒකට කියනවා අපි කැම්පේන් කියලා. හොඳ උදාහරණය ප්‍රොටෙස්ටිං කැම්පේන් කියන එක. උද්ඝෝෂණ ව්‍යාපාරය. එක දවසක එක මොහොතක කට්ටියක් එකතු වෙනවා ටික වෙලාවකට. ඒ වගේම රටක ජාතියක දිගු කාලයක් පවතින ව්‍යාපාරයකට අපි කියනවා මූව්මන්ට්. මොමන්ට් නෙමෙයි මූව්මන්ට් කියලා. අන්න සර්වෝදය මූව්මන්ට් එහෙම නැත්නම් මහත්මා ගාන්ධිගේ තිබිච්ච මූව්මන්ට් ඔෆ් non violence අවිහිංසාවාදී ව්‍යාපාරය. මේවා තමයි ඉංග්‍රීසි කතා කරන ඔයා දැනගන්න ඕන දේවල්. ඒකයි අපි කියන්නේ speak English like a pro කියලා. අපිත් එක එකතු වෙමු. Thank you very much. Supun Jayasinghe, the ultimate English experience.